Habibi. Nurilai. Plane nak kena pakai petro. Awe chudai. Same side. Habibi wala. यार ये कुकु का तो Iya, mana begini? Ah, topic ada lagi ya? टोपी का ले Hi, welcome back to Monty Lucky in USA. ඉතින් ඔන්න අදත් මම කාලෙකට පස්සේ වීඩියෝ එකක් ගෙනවා. ඉතින් මේ සැරේ අපි ගියා Grand Canyon බලන්න. ඒක ගැන කිව්වොත් එහෙම ඇත්තටම අපි ගියේ කැලිෆෝනියා ඉඳලා ඩ්‍රයිව් කරගෙන මුලින්ම කැලිෆෝනියා ඉඳන් වේගාස් වලට ගියා. එහෙ ඉඳලා ඊට පස්සේ වේගාස් වල ඉඳන් ග්‍රෑන්ඩ් කැනියන් වලට පැය 4-5ක් විතර ඩ්‍රයිව් කරලා තමයි මෙහෙට ආවේ. ඉතින් ඒක හරිම ලස්සනයි. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. බලන්නකෝ ඉස්සරහට. साउंड बात है दिस पार्ट Peptide kinikin number 4 itu dah. මගේ ඉතින් චූටි මෝඩ වැඩ තියෙනවා. ඉතින් ගණන් ගන්න එපා. ඒවල බනින්නත් එපා. අපි යන්න දවස් 3-4කට කලින් වගේ මෙහෙ හිම වැටිලා තියෙනවා. ඉතින් වෙලාවට අපි යන දවස් වෙනකොට හිම දිය වෙලා අඩු වෙලා ගිහින් තිබ්බේ. නැත්තම් ඉතින් හරි කරදරයක් තමයි වෙන්නේ. හරියට ඇවිත් ගන්නවත් බැරි වෙනවා ඉතින්.
මේ විදිහට ඉතින් ටිකක් දුර අපි ඇවිදගෙන යන්න ඕනේ තැනට. පේනවනේ ඉතින් මට මේ ගහක් මලක් ගෙඩියක් පේන්න බෑ. මම ඉතින් ඒවා වීඩියෝ කරනවා. මම ඇත්තටම හරිම ආසයි පරිසරයට. ඉතින් ඇමරිකාව ඉස්සර හිටියේ නේටිව් ඇමරිකන්ස්ලානේ. ඒ කියන්නේ ඇමරිකන් ඉන්ඩියන්ස්ලා. අපි සිංහලෙන් කියන්නේ රතු ඉන්දියානෝ කියලා. එයාලා තමයි මෙහි ඒ කාලේ ඉස්සරම ජීවත් වුණේ. මේ පැත්තේ ඒ කියන්නේ ඇරිසෝනා වල තාම ඒගොල්ලෝ ජීවත් වෙනවා. එයාලගේ පොඩි පොඩි ගම් තියෙනවා මෙහි. එයාලගේ කල්චර් එකේ විදිහට ඉතින් එයාලා තාම ජීවත් වෙනවා. අපි ඉතින් ආසාවෙන් හිටියේ ඇත්තට මේ ගමක් බලන්න යන්නේ මිනිස්සුන්ව බලන්න. ඒත් අපිට යන්න බැරි වුණා මේ පාර. ආයිත් සැරයක් ඉතින් කොහොම හරි යන්න ඕනි. අම්මෝ මේ බලන්නකො ඉතින් මෙතන ලස්සන. අම්මෝ මට නම් පුදුම ලස්සනයි. මට හිතා ගන්න බෑ. මම නිකන් මේ වෙන ග්‍රහලෝකයකට ගියා වගේ මට දැනුනේ. මේක දිහා මට ඕන තරම් වෙලා බලාගෙන ඉන්නත් පුළුවන්. මාරම ලස්සනයි. මෙතන පුදුම හුලඟක් තියෙනවා. අයිනට යන්න ඇත්තට මම නම් හරි බයයි. බයයි වැටුනොත් එහෙම ඉතින් මේකේ කෑලි හොයාගන්නත් බැරි වෙනවා. එච්චර ගැඹුරුයි. මේක ගැඹුර ඇත්තටම මේ අඩි 6000ක් විතර මේක ගැඹුරුයි. ඒ කියන්නේ මීටර් 1800 ගානක් වගේ ගැඹුරුයි. සහ මේක දිග කිව්වොත් මයිල්ස් 270 ගානක් දිගයි මේක. ඒ කියන්නේ කිලෝමීටර් 445ක් ඒ වගේ දිගයි. ඉතින් කොච්චර ලොකුද කියලා හිතා ගන්න කාලා. මම නම් වැඩි ඇත්තටම අයිනට ගියේ නැහැ. මම බයයි උස්ස තැන් වලට. මේ බලන්නකෝ. Cute. මම මෙතන ඉන්නම් හොඳ. පාඩේලා මං ගියා එකපාරට. ගියා. දුව අයියයි ලීලෑන් කියාපු කාලේ. එතන වාඩිලා You like also? Let's connect it to the control. Down. We can figure out exactly what they're doing. You guys learned that? Yeah. Drake. 8 plus A backwards. A squared plus B squared equals C squared. But you don't have A squared or B squared. මේ බලන්න මේ කාකගේ ලොකු උකුස්සෙක් වගේ ලොකුයි.
මං ඉතින් කාක්කොද බල්ලද හිරපු ඔක්කොම රෙකෝඩ් කරා. ඒගොල්ලෝ හරි ලස්සනයි නේ බලන්න. එනකම් ප්‍රී ඕඩර් දාන මිනිස්සු. මේ දවස්වල ඩොලර් 100ක්ද කොහෙද? දැන් අපි මෙතන ඉන්නේ. මේ දෙන්න මේ මොකද කරන්නේ දන්නවද? මේ මැප් එකේ තිබ්බා ශිව ටෙම්පල්, එතකොට හින්දු රාම ටෙම්පල්, කතරගම කියලා තිබ්බ තැනින් යන. ඔක තමයි මේ හොයන්නේ යාලා. කොහෙද තියෙන්නේ කියලා. කොහේ හරි ඇති ඉතින් ඕක. මේක පොඩි ලියලා නෑ. මෝහා උන්ගේ අපි තියෙන්න බෑ. තියෙනවද? මේ ආශ්චර්ය යනවා මේකේ. මේක වෙන පැත්තකට ඒගොල්ලෝ අපු එකගෙන ගියා. එතන නම් අපිට පහළට ඇවිදගෙන යන්න පුළුවන් ටිකක් දුර. ටිකක් දුර කියන්නේ ඉතින් මිනිස්සු ගොඩක් අය හයිකින් කරනවා, ගොඩක් දුර ඇවිදිනවා. අපි ඉතින් එච්චර දුර ගෙන පොඩක් පහළට ගිහිල්ලා ආවා. මෙතන පුදුම සීතලයි 35 degrees එදා අපි යනකොට. ඉතින් ඔන්නම තමයි ග්‍රෑන්ඩ් කැනියන්. ආයෙත් මට බලන්න යන්න ඕනේ ග්‍රෑන්ඩ් කැනියන් වල අපි ගියේ නැෂනල් පාර්ක් එකට. ඒක තියෙන වෙස්ට් වල, සවුත් වල තියෙනවා ග්ලාස් බ්‍රිජ් එකක්. ඒක මට බලන්න යන්න ඕනි. ඉතින් ඒක බලන්න ගියාම මම ඔයාලට ඒක වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඔන්නම තමයි අපේ ග්‍රෑන්ඩ් කැනියන් ට්‍රිප් එක. ඉතින් thank you ඔයාලා මගේ වීඩියෝස් බලනවට. I hope you guys enjoy. එහෙනම් bye bye. So beautiful. I know. People all the way down there. Yeah. අරගොල්ලෝ කෑ ගහනවා. ඇති නේද? අර කොනට ගිහින්